Hello guys, ඉතින් අද කතා කරන්නේ CapCut Pro version එක නොමිලේම buy කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක illegal method නෙවෙයි legal method එක මේක seriously යම නොමිලේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පාද subscribe බටන් click කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට මේ වැඩේ කරගන්න පුංචි APK එකක් ඕන වෙනවා. ඔයාලා මේ screen එකේ පෙන්නන number එකෙන් හරි පාද description එකේ තියෙන number එකෙන් හරි ඔයාලට APK එක ඉල්ල ගන්න පුළුවන්. අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ ක්‍රමය හරියටම කරගන්නේ කියලා. හරි ඉතින් මම ඔයාලට APK එක කිව්වා මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මේ APK එකේ උඩ ටික වෙලා කොපාගෙන ඉඳලා උඩින් පේන ඩොට් එක ටච් කරලා share කියන option එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට යටම 3 මිනිත් වගේ බලා ගන්න පුළුවන් වෙනවා. file manager copy කියලා එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේක copy වෙන්න ඕන කැමති folder එකක් ක්ලික් කරන්න කියනවා. මම දෙන download folder එක. හරි ඊට පස්සේ මෙතන තියෙන paste icon එක ක්ලික් කරන්න. හරි ඉතින් මේ විදිහට copy වෙනවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා WhatsApp එකෙන් back වෙන්න. ඊට පස්සේ ඔයාලා files app එක open කරගන්න. හරි ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් download කරන folder එකක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙන උඩින්ම CapCut 7.8.0 APK කියලා ඒක එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලට පෙන්නයි. හරි මේ විදිහට ඔයාලා මේ setting ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ ටික් එකත් on කරගන්න. ඊට පස්සේ මේ install කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් මේ error එක ඔබලා back වෙන්න. හරි ඉතින් ඔයාලට යටින් බලා ගන්න පුළුවන් වෙනවා මෙතන install වෙනවා. ඔයාලා ටික වෙලාවක් ඉන්න. හරි ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා CapCut OS install open කියලා. මේ වගේ security scan එකක් આવොත් ඔයාලා ටික වෙලාවක් ඉන්න security scan වෙනකන්. හරි ඔයාලට බලා ගන්න පුළුවන් security scan වෙලා ඔක්කොම හරි ටික් එක දුන්නා. ඊට පස්සේ ඔයාලා මෙතනින් open කියන එක දෙන්න. හරි ඉතින් ඊට පස්සේ මෙතන ඇක් පෙට්ටිය එක දෙන්න. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා කලින් CapCut එක යූස් කරලා තියෙනවා නම් ඒ CapCut එක ඩිලීට් කරගන්න ඕන. නැත්නම් මේක මේ විදිහට එන්නේ නැහැ. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට කැමති විදිහට මෙතනින් කැමති ඉෆෙක්ට් එකක්, කැමති සවුන්ඩ් එකක්, කැමති ඇනිමේෂන් එකක්, ඒ වගේ ගොඩක් දේවල් දාලා ඔයාලට මෙතන හදාගත්ත හැකි. අපේ channel එකත් එක දිගටම එකතු වෙන්න පාදේ subscribe බටන් ක්ලික් කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්න හැමෝටම goodbye.